වයස අවුරුදු 15 විදි දොස්තරලා කිව්වේ එයාගේ හදවතේ තියෙන ලෙඩක් නිසා අය කවදාවත් ෆුට්බෝල් ප්ලේ කරන්න බැරි වෙයි කියලා. ඒත් එදායේ පුංචි ගෝල් අතෑරියේ නෑ. අද වෙද්දී සමස්ත පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් අති විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන ලෝකෙම දන්නා නාමය ඔහුයි. මේ ටින්තාඩු හුලං වදින පුංචි ගෙදරක ඉඳන් මුළු ලෝකයේ මුදුනටම ගිය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අදාගත නොහැකි ජීවන කතාවයි. ඉතින් මේ වීඩියෝ බලන අය අනිවාර්යයෙන්ම අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මොකද වෙන්නේ කියලා ආරාධනා කරනවා. පෘතුගාලයේ මඩෙයිරා කියන පුංචි දූපතේ අකරන් හෙවිලි කරපු පුංචි ගෙදරක තමයි 1985 දී රොනාල්ඩෝ ඉපදෙන්නේ. පවුලේ අන්ත අසරණ දුප්පත්කම නිසා එදා වේල හොයාගන්නත් එයාගේ අම්මා ගොඩක් දුක්කින්දා. එයාගේ තාත්තා නගර සභාවේ උද්‍යාන අලංකාර කරන්නෙක් විදිහට වැඩ කළ අතර ප්‍රාදේශීය ෆුට්බෝල් ක්ලබ් එකක කිඩ්මෑන් විදිහටත් වැඩ කරා. අත නිසා රොනාල්ඩෝට පුංචි කාලෙම ෆුට්බෝලයක් අතර ලැබෙනවා. රොනාල්ඩෝට පාඩම් කරන්න කන්න බොන්න පවා අමතක වුණා. එයාගේ තාත්තා අධික ලෙස මත්පැන් වලට අබ්බැහි වෙලා හිටපු නිසා පවුල ඇතුලේ ලොකු අරබුද තිබුණා. වයස අවුරුදු 12 දී රොනාල්ඩෝට තමන්ගේ පවුල අම්මව දාලා ලිස්බන් නුවරට යන්න සිද්ධ වෙනවා. තනියම වෙනස් පරිසරයක ගමේ උච්චාරණය නිසා යාළුවන්ගෙන් විහිළු තාලුවලට ලක්වෙමින් ඒ පුංචි කොල්ල රෑට කොට්ටෙට බර වෙලා ඇඬු වාර ගණන අනන්තයි. ඒ මදිවට වයස අවුරුදු 15 දී අදවතේ තිබුණු රෝගී තත්ත්වයක් නිසා එකපාරට මෙයාගේ ක්‍රීඩා ජීවිතයෙන් නතර කරන්න ගියා. ඒත් සාර්ථක හෘද සැත්කමකින් පස්සේ වෙන කවරදාකටත් වඩා හයියෙන් එයා අයමත් පිටියට ආවා. 2002 දී වයස අවුරුදු 17 දී ස්පෝර්ටින් CP ප්‍රධාන කණ්ඩායමට එකතු වුණු රොනාල්ඩෝ පළමු තරගයේදීම ගෝල දෙකක් ගහලා තමන්ගේ හැකියාව ලෝකෙට පෙන්නුවා. 2003 අවුරුද්දේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම එක්ක තිබුණු තරගයේදී මේ 18 හැවිරිදි කොල්ල දාපු පන්දු වලින් මැන්චෙස්ටර් ක්‍රීඩකයෝ අඳුන් කුඳුන් වුණා. තරගයේ උරුණු ගමන්ම සර් ඇලෙක්ස් ෆර්ගියුසන් කිව්වේ මට මේ කොල්ලව ඕනමයි කියලායි. එතනින් රොනාල්ඩෝගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් හැරෙනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් එකේ ඩේවිඩ් බෙකම්ගෙන් හිස්සුණු ජර්සි අංක 7 රොනාල්ඩෝට ලැබෙනවා. විශාල පීඩනයක් තිබුණත් දැඩි කැපවීම සහ මහන්සිය නිසාම එයා 2008 දී තමන්ගේ පළමු බැලෝන් ඩී ඕ සම්මානයත් චැම්පියන් ලීග් කුසලානයත් දිනා ගන්නවා. නමුත් එයා එතනින් නැවතුනේ නැහැ. 2009 දී එකල ලෝක වාර්තාගත මුදලකට රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් එකට එකතු වෙනවා. එතෙන් පට ලියනෝල් මෙසි සමග පැවති කරටකර තරගය මුළු ලෝකයම පාපන්දු ක්‍රීඩාව දෙස වෙනස්ම කෝණයකින් බලන්න පෙළඹවුවා. 2016 යුරෝ කුසලාන අවසාන මහා තරගය පෘතුගාලය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිත කාලයේම ලොකුම හීනය සැබෑ කරගන්නට රොනාල්ඩෝ පිටේට බහිනවා. මොකද තරගය පටන්ගෙන විනාඩි 25ක් යද්දී දරුණු ආබාධයක් නිසා රොනාල්ඩෝට ඇඬු කඳුලින් පිටින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේක ඕනෑම ක්‍රීඩකයෙක් කඩා වැටෙන මොහොතක්. ඒත් රොනාල්ඩෝ නතර වුණේ නැහැ. කකුලට වෙලුම් පඩි ගසාගෙන ටියෙන් එළියේ ඉඳන් මැනේජර් කෙනෙක් වගේ තමන්ගේ කණ්ඩායමට ශක්තිය ලබා දුන්නා. අවසානයේදී පෘතුගාලයේ ජයග්‍රහණය කරද්දී එදා තරගයේ වීරයා වුණේ පිටිය ඇතුළේ හිටපු අය නෙවෙයි. පිටියෙන් එළියේ ඉඳන් කණ්ඩායම මෙහෙවපු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඔහු තමයි කණ්ඩායමේ නායකයා. ජුවෙන්ටස් හරහා නැවතත් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත පැමිණි ඔහු පසුව සෞදි අරාබියේ අල් නසර් සමාජයට එකතු වුණා. අද වෙද්දී නිල තරගාවලිවල ගෝල 970කට වඩා වාර්තා කරමින් වසර 24ක් අඛණ්ඩව ගෝල ලබාගත් ලොව එකම ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකි වී තියෙනවා. අද ඔහු ලෝකයේ වැඩිම මුදලක් අය කරන ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි සමාජ මාධ්‍යන්හි වැඩිම අනුගාමිකින් පිරිසක් සිටින දැවැන්ත පෞරුෂයක්. මම දක්ෂතාවයට වඩා මහන්සියට කැපවීමට කරු කරනවා. රොනාල්ඩෝගේ මේ කතාව අපිට ලබා දෙන ලොකුම පාඩම තමයි ඔබ කොතනින් පටන් ගත්තත් කමක් නැහැ, නිවැරදි කැපවීම තිබෙනවා නම් ලෝකයම උනත් දිනන්න පුළුවන් කියන එකයි. රොනාල්ඩෝගේ ජීවිතයේ ඔබට වඩාත්ම ආදර්ශමත් වුණු අවස්ථාව මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.